ඔයාගේ ගෙදර මෙන්න මේ අයිටම් එක නැත්තම් අනිවාර්යෙන් හදලා තියාගන්න ඕනේ. මොකක්ද මේ? ඔයාගේ ගෙදරට නිතරම නයි පොලොං ප්‍රශ්න තියෙනවා නම් නැත්තම් සර්පය එනවා නම් මෙන්න මේක හදලා තියාගත්තාම කාටවත් කතා කරන්න දෙයක් නැහැ. ඔයාටම පුළුවන් ඒ සර්පයාව ඔයාගේ ගෙදරින් ආරක්ෂිතව ඉවත් කරන්න. මේ සාමාන්‍ය ඕනම ගෙදරකින් හොයාගන්න පුළුවන් උපකරණ කිහිපයක් මේක ඇවිල්ලා මේ PVC බටයක් මේ පරණ අයින් කරපු ගෝණියක්. හැබැයි විශේෂ දේ මේ සීල් නොවන ගෝණියක් වෙන්න ඕනේ. නැත්තම් මේ ඔක්සිජන් නැත්නම් වාතය මේක හරහා යන්න ඕනේ. ඊළඟට පොඩි පටි කෑල්ලක්. මේ හරි සරලයි. මේ බට කෑල්ල PVC බට කෑල්ල මෙහෙම තියලා හොඳට තද වෙන්න මේක ගැට ගහ ගන්න තියෙන්නේ. ගෙදරට සර්පෙක් ආපු වෙලාවක උනත් ටක් ගාලා මේ උපකරණ ටික හොයාගෙන මේ වැඩේ අපිට කරගන්න පුළුවන්කමක් තියෙනවා. මෙච්චරයි. ඊළඟට වර කරන්න තියෙන්නේ කොහේ හරි සනක සර්පයා ඉන්නවා කියලා හිතන්නකෝ. අපි ළඟට යන්න අවශ්‍ය නැහැ. දුර තියා මේක මේ විදිහට බිමින් තියලා සර්පයාගේ ඔළුව පැත්තට යන්නේ නැතුව පොඩක් පිටිපස්සෙන් එයාව මෙහෙවපු ගමන් මේ බටය ඇතුළට සර්පයා රිංගනවා. මොකද මේ බටය ඇතුලේ අඳුරුයි. සර්පයෝ නිතරම කැමති අඳුරු තැනක වාසය කරන්න. ඉතින් ඒ නිසා සර්පයාගේ ළඟටවත් යන්නේ නැතුව මේ වගේ පොඩ්ඩක් දිග පොළු කෑල්ලක් හරි බට කෑල්ලක් හරි හොයාගෙන වට පුළුවන් ඒ සර්පයාව ආරක්ෂිතව මේ බටය ඇතුළට මෙහෙවන්න. වැදගත්ම දේ තමයි මේ සර්පයා ගෝණිය ඇතුළට ගියා කියලා දැනගත්ත විගස අපි මේ බටේ මෙතනින් තියලා පාගගෙන අපිට පුළුවන් මේක හොඳට ඔතා ගන්න. ඔතලා ඔබට අවශ්‍ය නම් මේ බට කෑල්ල අයින් කරගෙන මෙතනින් මේ පටි කෑල්ලම අරගෙන අපිට පුළුවන් මේක තද වෙන්න ගැටයක් දාගන්න. වැදගත්ම දේ කොයිම මොහොතකවත් සර්පයා ඇතුළට ගියාට පස්සේ මේ අපි ලණුවෙන් බැඳ තැනින් ගෝණියේ සර්පයා ඉන්න පැත්ත අල්ලන්නේ. අපි නිතරම මෙතනින් තමයි අල්ලන්නේ. අපිට පුළුවන් මේ සර්පයාව ආරක්ෂිතව ගිහිල්ලා සර්පයාට සුදුසු පරිසරයකට මිනිස් වාසයෙන් තොර පරිසරයකට උග්‍රෝෂ සතෙක් නම් නිදහස් කරන්න. ඉතින් සර්පෙක් ආවම මරන්න ඕනේ නැහැ, අතින් අල්ලන්න ඕනේ නැහැ, අනවශ්‍ය රිස්ක් එකක් ගන්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ ගෙදරට ආපු සතාව ඔයාටම ආරක්ෂිතව ඉවත් කරගන්න.